ඔබ යලිත් අද දින සමගින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේශනයකට අද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහභාගී වුණා. මෙම හමුව සිදු වුණේ අද පස්වරුවේ කොළඹ නවනගර ශාලාවේදී. ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 26 වන ඉල් විරුසැමරුම අද පැවැත්වුණේ කොළඹ නවනගර ශාලාවේදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතායි. ජනතා විමුක්ති පෙරමුණ අතලොස්සක් විසි 4 දිනක් කලින් දැන් අපිට ආරංචි ලැබෙනවා ඒක 3ට බහැලා තිනවා තවත් අරගලයක් එතන බිහි වෙලා තියෙනවා අපි සුබවත් කරනවා. දැන් හතුරු අහන ප්‍රශ්නයක් තමයි අමරසිංහයි වීරවංශයි සෝමවංශයි වීරවංශයි කොහොමද මේ එකතු වෙන්නේ මේ එකට ඉන්නේ හතුරා විසින් අපි එකතු කරලා තිනවා ඒක නිසා අපි එකට ඉන්නවා ඒක එහෙමයි හතුරා පරාද කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා අපි හැදිලා කියලා හැදිච්ච මිනිස්සුන්ගේ හැදිච්ච නායකයන්ගේ පක්ෂ එකතුවක් මේ රටට ඕනේ. පෘථිවියට පතිත වීමට නියමිත අභ්‍යවකාශ කැබැල්ල හෙට පෙරවරු 11:50ට පමණ මෙරට දකුණු මුහුදට කඩා වැටුණු ඇති බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් ඒ අවට මුහුදු කලාපයේ දිවර කටයුතු වලින් වළකින ලෙස දිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දීවරයන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම හෙට උදෑසන මෙම කාලය තුල මෙම ප්‍රදේශය හරහා පියාසර නොකරන මෙන් අදාළ ගුවන් සේවා සමාගම් වෙත උපදෙස් ලබා දී ඇති බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ආසන්න වශයෙන් මීටර 2ක පමණ දිගකින් යුත් මෙම අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ල පළමුව සොයාගනු ලැබුවේ 2012 වසරේදී. කෙසේ වෙතත් මෙම සුන්බුන් කැබැල්ල පසුගිය මාස මුල් කාලයේදී ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සොයාගනු ලැබූ අතර එය WT1190F ලෙස නම් කරනු ලැබුවා. මෙම කැබැල්ල වසර 40කට පෙර අභ්‍යවකාශයට යවන ලද ඇපලෝ අභ්‍යවකාශයානයේ කොටසක් හෝ පසුව යවන ලද ලූනා නම් වූ අභ්‍යවකාශයානයේ කොටසක් විය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. ඒ අනුව එහිදී සිදු කළ වැඩිදුර නිරීක්ෂණ හා ගණනය කිරීම්වලදී අනාවරණය වූයේ එම අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ල දකුණු දිග මුහුදු කලාපයට ගොඩබිමේ සිට කිලෝමීටර 65ත් 88ත් අතර දුරකින් කඩා වැටෙනු ඇති බවයි. WT1190F කියන අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ල දැන් පොළොව දෙසට ඇදී එමින් පවතිනවා. මේ තාම වායුගෝලයට ඇතුළු වෙලා නැහැ. මෙය ලංකාවේ ගාල්ල ප්‍රදේශයට කිලෝමීටර 65ක් ඈතින් තිබෙන මුහුදු තීරයට හරියටම 11:50ට වැටෙනවා කියලා තමයි තීරණය කරලා තියෙන්නේ. කිලෝමීටර 88ක එහා මෙහා වීමක් වෙන්න පුළුවන් මේ ස්ථානයේ. මේ දවල් කාලයේ වැටෙන නිසා ගිනි බෝලයක් වගේ දෙයක් අහසින්දලා එනවා. අපිට දැක ගන්න පුළුවන් තරමක් නිරිත දිග සිට තමයි ඇදී එන්නේ මෙය. දකුණු දිශාවට බටහිර සිට නැගෙනහිරට ගමන් කරනවා. දැන් මේ කැබැල්ල උඩදී පිපුරුවොත් සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා කැබලි වැටෙයි කියලා ගොඩබිමටත්. හැබැයි එහෙම වැටුනොත් ඒවා අල්ලන්න යන්න එපා. WT1190F සුන්බුන් කැබැල්ල අභ්‍යවකාශයානයක කොටසක් වූහොත් නම් එවැනි කොටසක් පෘථිවිය වෙත ගැටීමක් සිදුවන පළමු අවස්ථාවද මෙය වනවා. දකුණු දිග මුහුදු කලාපයට කඩා වැටෙන WT1190F සුන්බුන් කැබැල්ල හේතුවෙන් එම කලාපයේ දීවර කටයුතු වලින් වැළකී සිටින්නැයි දීවර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. මේ වැටෙන ආකාශ වස්තුව නිසා ඒ ප්‍රදේශයේ ගැවසෙන දීවර යාත්‍රාවලට සහ මසුන් මරණ අනෙකුත් යාත්‍රාවලට යම්කිසි ආකාරයේ බලපෑමක් සිදුවිය හැකි නිසා ඒ ප්‍රදේශයේ දීවර කටයුතු වල නොයෙදෙන ලෙස අපි දීවරින් හට මේ අවස්ථාවේ දැනුවත් කරනවා. මෙම අනතුරු වැඟවීම සම්බන්ධයෙන් දීවරීන් දැක්වූයේ මෙවන් අදහසක්. සුනාමි ආවයි කියලා නෙවෙයිනේ මාත්‍ය සුනාමිත් ආවේ. අපේ රස්සාව අපි කරගෙන ඉන්නවා. මූද යන්නේ කියලා බය බයලා යන්නේ. කාලට බලපෑම තියනවා කියලා ප්‍රවෘත්ති වල රැට කිව්වනම් අපි උදේට යන්නේ රස්සාවේ. තවත් ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. උත්කර්ෂවත් අයුරින් හෙට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. සම්මාන රාත්‍රියේ අවසන් පුහුණුවීම් කටයුතු පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සජීවීව සම්බන්ධ කරගන්නවා. එහි සිටින හසිත විජේවර්ධන. ඔව් කිව්වා වගේ අපි මේ වෙනකොට රැඳී ඉන්නේ නෙළුම් පොකුණ රඟහලේ. නෙළුම් පොකුණ රඟහල මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා දෙරණ සන්සිල්ක් ෆිල්ම් අවෝඩ්ස් 2015 ලංකාවේ පැවැත්වෙන දැවැන්තම සම්මාන රාත්‍රිය වෙනුවෙන් මේ මොහොතේදී හෙට පැවැත්වෙන මේ සම්මාන රාත්‍රිය සඳහා පෙර පුහුණුවීමේ කටයුතු තමයි මේ ආකාරයෙන් සිදු වෙමින් තිබෙන්නේ. හෙට දවසේදී සවස 7 සිට මේ සජීවී අත්දැකීම අපි ඔබ වෙත ගෙනෙන්නට සූදානම් ටීවී දෙරණ ඔස්සේ. හෙට දවසේදී මේ ස්ථානයේ මේ වෙනකොට
ලංකාවේ ජනප්‍රියතම සහ ප්‍රවීණතම කලාකරුවන්ගෙන් සුපිරි තරු වලින් පිරී යනවා නොඅනුමානයි. මොකද හේතුව හෙට දිනේදී අපි සම්මාන 25ක් පිරිනමනවා විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන්. ඒ වගේම තවත් ජනප්‍රිය සම්මාන 3ක් ඔබේ මනාපෙන් පිරිනමන්නට දෙරණ ෆිල්ම් අවෝඩ් සූදානම්. ඉතින් නැවත වතාවක් මෙහි තොරතුරු රාත්‍රී 10 ප්‍රවෘත්ති විකාශනයත් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුෙන් දැනට සමගන්නවා. නැවතත් සම්බන්ධතාවයේ ප්‍රවෘත්ති මැදිරියට. උතුරු දුම්රිය මාර්ගයේ අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය 4ක් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් සමගින් සිව් දෙස විශේෂාංගය දැන්. අනුරාධපුර පේමඩුව සිට මන්නාරම හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය යාය 4 සිට බුරුතගස් හන්දිය දක්වා වන මාර්ගය සාදා දෙන ලෙස ඉල්ලා තුන්වන දිනටත් පවත්වනු ලබන උද්ඝෝෂණයට සහාය දක්වමින් මනුප ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු උපවාසයක නිරත වුණා. අද එම මන්ත්‍රීවරයා සිහිසුන්ව ඇද වැටි විලච්ඡය රෝහලට ඇතුළත් කර ඇති අතර උද්ඝෝෂණය සිදු කරන ස්ථානයට පැමිණි ප්‍රාදේශීය ලේකම්වරිය මාස 3ක් ඇතුළත නිසි විසඳුමක් ලබා දෙන බවට දුන් පොරොන්දුවත් සමග ඔවුන් විසිර ගොස් තිබෙනවා. පණුවස්නුවර කොටඹපිටිය බන්සන්දිය ඉදිරිපිටදී කහ ඉර හරහා පාර මාරු වීමට ගිය සිසුවියන් දෙදෙනෙක් පාසල් බස් රථයක ගැටීමෙන් එක් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුණා. අනතුරටපත් වූ අනෙක් සිසුවිය තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අනතුරට විරෝධය පළ කළ පාසල් සිසුන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයකද නිරත වුණා. කෙලිබිම තොරතුරු විරාමයෙන් අනතුරුව. හිටපු ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ඕල් ස්ටාර්ස් 2020 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ අද පෙරවරුවේ ඇමරිකාවේ හූස්ටන් හිදී පැවැත්වුණා. එම තරගින් ජයගත්තේ ෂේන් වෝන්ගේ නායකත්වයෙන් වුන් වෝන්ස් වොරියර්ස් කණ්ඩායමයි. සචින් තෙන්ඩුල්කර්ගේ නායකත්වයෙන් යුත් සචින්ස් බ්ලාස්ටර් කණ්ඩායම සහ ෂේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් වෝන්ස් වොරියර්ස් කණ්ඩායම අතර ඕල් ස්ටාර්ස් 2020 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා. අද තරගයේ කාසිය වාසී දිනු සචින්ස් බ්ලාස්ටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වෝන්ස් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 262ක් රැස් කළා. එහිදී විශිෂ්ට ප්‍රතිහාරයක නිරත වූ කුමාර් සංගක්කාර පන්දු 30කදී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 70ක්. ලකුණු 263ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සචින්ස් බ්ලාස්ටර්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 205ක් පමණයි. සචින් තෙන්දුල්කර් ලකුණු 33යි. තරගයේ වීරයා කුමාර් සංගක්කාර. තරගාවලියේ ඊළඟ තරගය එළඹෙන 14 වනදා ලොස් ඇන්ජලිස්ෙහිදී පැවැත්වීමට නියමිතයි.